කොහොමද ඔයාලා හැමෝටම අද මම ආවේ මම කියවපු ජීවිතයට ඉතාම වැදගත් දෙයක් ගන්න පුළුවන් පොතක් ගැන කියලා දෙන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි අද මම මේ වැඩේට ලැහැත්ති වුණේ. අද මම ඔයාලට අරන් එන පොත ජූලියා කැමරන්ගේ The Artist's Way. මේක ඇත්තටම හරිම වටින පොතක්. ආටිස්ට් වේ කියලා තිබුණට මේක ආටිස්ට්ලට විතරක් නෙමෙයි ඕනම කෙනෙකුට මේ පොතේ තියෙන විදිහට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න, අලුත් දේවල් ළඟා කරගන්න පුළුවන් විදිහේ පොතක් තමයි මේක. ඔයාලා නොදන්නවා වුණාට ඔයාලා හැමෝගෙම ඇඟ ඇතුලේ ආටිස්ට් කෙනෙක් ජීවත් වෙනවා. අන්න ඒ ආටිස්ට්ව එළියට ගන්න උදව්වක් තමයි මේ පොතෙන් අපිට දෙන්නේ. මේ පොතේ බේසික් ටූල්ස් දෙකක් ගැන කියලා තියෙනවා. ඒ දෙකෙන් එකක් තමයි මෝර්නිංగ్ පේජස් කියන්නේ. ඇත්තටම මේක හරිම වටින ටූල් එකක්. මම දැන් අවුරුද්දක් වගේ කාලයක් තිස්සේ මේ ටූල් එක පාවිච්චි කරනවා. ඔයාලගේ ජීවිතේ දැනෙන වෙනසක් මේකෙන් වෙයි කියලා මං හිතනවා. අපි හැමෝම උදේ නැගිට ගමන් කරන නරක පුරුද්දක් තියෙනවා. ඒ තමයි ෆෝන් එක අතට ගන්න එක. මේ මෝර්නිංగ్ පේජස් ටූල් එකෙන් කියන්නේ ඔයා නැගිට ගමන්ම ෆෝන් එක අතට ගන්නේ නැතුව පොතක් හරි ජර්නල් එකක් හරි අරගෙන ඔයාගේ හිතට මුලින්ම එන සිතුවිලි ටික ඒ පොතේ හරි ජර්නල් එකේ හරි ලියන්න කියන එක. ගොඩක් නෙමෙයි, පිටු 3යි ලියන්නේ. ඒ පිටු 3 ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරනවා අනිවාර්යයෙන්ම. මුල් දවස් ටිකේ නම් අපිට ලියන්න කිසිම දෙයක් ඔලුවට එන්නේ නැහැ. ඒ ටික දවසක් යනකොට ඔයාට නවත්ත ගන්න බැරි තරම් සිතුවිලි උදේ නැගිට ගමන් ලියන්න ඕනි කියලා හිතෙයි. මම නම් පටන් ගත්තේ දවස ප්ලෑන් කරලා. ඒ දවසේ මම කරන්න ඕන වැඩ ටික උදේ ඉඳන් හවස වෙනකන් මට තියෙන ටයිම් ෂෙඩියුල්ස් ඒවත් එක්ක තමයි මම පළවෙනි දවස් ටිකේ මුල් පිටු 3 ලියන්න පටන් ගත්තේ. ඒ වෙද්දි පැටලිලා තිබ්බ මගේ ගොඩක් දේවල් මට හරි විදිහට ප්ලෑන් කරගන්න මේ පිටු 3 ලියන එකෙන් සෑහෙන උදව්වක් වුණා. මේක ඔයාගේ දවස ප්ලෑන් කරගන්න විතරක් නෙමෙයි, සමහර විට කෙනෙකුට එයාගේ රයිටිං ස්කිල් එක වැඩි දියුණු කරගන්න, ඒ වගේම ඔයාගේ බිස්නස් එක වැඩි දියුණු කරගන්න, අලුත් අදහස් ගැන හිතන්න, ලියන්න, ඒ හැම දෙයකටම මේ පිටු 3 ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒක එක එක්කෙනා හිතන විදිහ අනුව වෙනස් වෙන්න පුළුවන් දෙයක්. ඊළඟට දෙවනි ටූල් එක තමයි The Artist Date කියන එක. ඒ කියන්නේ ඔයා ඔයත් එක්කම ඩේට් එකකට යන්න ඕනේ. ඒ සාමාන්‍ය කෙනෙක් විදිහට නෙමෙයි, ආටිස්ට් කෙනෙක් විදිහට. ඔයාට නිදහසේ ඉන්න පුළුවන් කැෆේ එකකට හරි, එහෙම නැත්නම් එලිමහන තැනකට හරි ගිහිල්ලා ඔයත් එක්කම පොඩ්ඩක් කතා කරන්න ඕනේ. හැබැයි යන්න ඕනේ සතියකට සැරයක්. මට නම් ඇත්තටම ප්‍රැක්ටිකලි ටිකක් අමාරු වුණා මේක කරන්න. ඒත් වෙලාව හම්බුන හැම දවසකම මම වෙනුවෙන් වෙලාවක් වෙන් කරලා ආටිස්ට් ඩේට් එකක් යනවා. ඉතින් මේ කිව්ව ටූල්ස් එක පාවිච්චි කරලා මේ පොතේ එන ප්‍රින්සිපල්ස් වලට කරන්න පුළුවන් නම් ඇත්තටම ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් දැනෙයි. පුළුවන් නම් අරගෙන කියවලා බලන්න. මේ පොත ගොඩක් වටින පොතක්. ඒ විතරක් නෙමෙයි, මේ පොතේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි සතියෙන් සතිය ඔයාව ඩිවලොප් කරගන්න ඕන විදිහ හැම චැප්ටර් එකකම තියෙනවා. ඒ වගේම හැම සතියකටම ටාස්ක් එකක් හෝ කීපයක් දීලා තියෙනවා. ඔයාලා ඒව කළාද කියන එක සහ ඔයාගේ සතිය සාර්ථකද කියලා ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් තවත් දවසක අලුත් පොතකින් හම්බ වෙමු. එතකන් ගිහිල්ලා ඉන්නම්.